කතා කරන්න යන්නේ 10 ශ්‍රේණිය දෙවෙනි පාඩම ව්‍යාපාර පරිසරය. ඉතින් අපි මුලින්ම බලමු මොකක්ද මේ ව්‍යාපාර පරිසරයක් කියලා කියන්නේ කියලා. ව්‍යාපාර පරිසරයක් කියලා කියන්නේ අපි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඊට බලපෑම් ඇති කරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාවයි. අපි ව්‍යාපාරයක් කරගෙන යද්දී අපිට එක එක පාර්ශවයන්ගෙන් එක එක ආයතන වලින් එතකොට අපි වටපිටාවේ අපිට ඉන්න පාර්ශව ආයතන එතකොට අන්න ඒ වගේ දේවල් වලින් ඒ වගේ සාධක වලින් අපේ ව්‍යාපාරයට හිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වටපිටාවට තමයි අපි කියන්නේ ව්‍යාපාර පරිසරයක් කියලා. එතකොට මේ නිර්වචනය මතක තියාගන්න ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඊට බලපෑම් ඇති කරන විවිධ සාධක ක්‍රියාත්මක වෙන පරිසරය එහෙමත් නැත්නම් වටපිටාව තමයි ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ. අපි ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. එකක් අභ්‍යන්තර පරිසරය අනිත් එක බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරය එතකොට අභ්‍යන්තර පරිසරයට අයිති සාධක තියෙනවා බාහිර පරිසරයට අයිති සාධක තියෙනවා. අපිට මේ ව්‍යාපාර පරිසරය කොටස් දෙකකට බෙදන්න පුළුවන් අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි කියලා. අපි බලමු මේ අභ්‍යන්තර පරිසරයටයි බාහිර පරිසරයටයි අයිති වෙන සාධක මොනවාද කියලා. බලන්න මේ ස්ලයිඩ් එක අභ්‍යන්තර පරිසරයට අයිති සාධක 3ක් තියෙනවා. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ. එතකොට ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ ක්‍රියා කරන සාධක 3. එහෙමත් නැත්නම් පාර්ශවයන් 3 තමයි අයිතිකරුවෝයි, කළමනාකරුවෝයි, සේවකයෝ. ඊට අමතරව ඊට හැරුණහම ව්‍යාපාරයට බලපෑම් කරන අනිත් සියලුම සාධක අයිති වෙන්නේ බාහිර පරිසරයට. ඒ කියන්නේ අපි නේද පාරිභෝගිකයෝ එමන් නැත්නම් අපි කියනවා ගනුදෙනුකරුවෝ. එතකොට අපේ ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන සැපයුම්කරුවෝ ඊළඟට තරඟකරුවෝ ඊට අමතරව ඉන්නවා දේශපාලන පරිසරය නීතිමය පරිසරය එමන් නැත්නම් නෛතික පරිසරය තාක්ෂණික පරිසරය ආර්ථික පරිසරය ගෝලීය පරිසරය ඔන්න ඔය කියන සාධක ටික තමයි බාහිර පරිසරයට අයිති වෙන්නේ. එතකොට බලන්න පළවෙනි එක අභ්‍යන්තර පරිසරයේ ඉන්නේ කවුද? මුලින්ම අයිතිකරුවෝ. අයිතිකරුවෝ කියලා කියන්නේ කවුද? ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය යොදවන අය තමයි අයිතිකරුවෝ කියලා කියන්නේ. අපි බලමු අභ්‍යන්තර පරිසරයේ මුලින්ම. මොකද්ද මේ අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ? අපි කිව්ව ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ අපි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යද්දී අපිට බලපෑම් කරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාව කියලා. එතකොට අභ්‍යන්තර පරිසරය. එතකොට ව්‍යාපාර පරිසරය කියන එකේ ඉස්සරහට අභ්‍යන්තර කියන කැලල දැම්මොත් මොකද්ද නිර්වචනය වෙන්නේ? ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන විවිධ පාර්ශව හා බලවේග තමයි අපි අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ. එහෙනම් විශේෂ වචනයක් මේක මතක තියාගන්න ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වෙන ව්‍යාපාරය ඇතුලේ ඉන්න පාර්ශවයන්ට අපි කියනවා ඒ පාර්ශවයන් අයිති වෙන්නේ අභ්‍යන්තර පරිසරයට. එතකොට අභ්‍යන්තර පරිසරයට අයිති පාර්ශව 3යි අයිතිකරුවෝයි, කළමනාකරුවෝයි, සේවකයෝයි. එතකොට කවුද මේ අයිතිකරුවෝ කියලා කියන්නේ? අයිතිකරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරන පුද්ගලයාට තමයි අපි කියන්නේ අයිතිකාරය කියලා. එතකොට ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය කරන ප්‍රාග්ධනය යොදවන පුද්ගලයා අපි අයිතිකරුවෝ කියලා නිර්වචනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අවශ්‍ය මූල්‍ය ශක්තිය, ව්‍යාපාර දැනුම, පළපුරුද්ද අන්න ඒ වගේ දේවල් යොදාගෙන ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනාට අපි කියනවා අයිතිකරුවෝ කියලා. ඒ කියන්නේ එයා සතු තියෙන මූල්‍ය ශක්තිය, එයා සතුව තියෙන ව්‍යාපාර දැනුම යොදාගෙන අපිට පුළුවන් මේ ව්‍යාපාර කටයුත්ත සාර්ථක කරගන්න.
එහෙනම් අයිතිකරුවෝ කියන්නේ කවුද කියලා අහුවොත් මේ නිර්වචනය ලියන්නේ. ඊළඟට කළමනාකරුවෝ. කළමනාකරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරය තුල ඉන්න පාර්ශවයක්. වැදගත් පාර්ශවයක්. එතකොට කළමනාකරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුගේ අරමුණ ඉටු කරන්න ව්‍යාපාරය තුල තියෙන සම්පත් මෙහෙයවන්න අවශ්‍ය තීරණ ගන්න පුද්ගලයාට අපි කියනවා කළමනාකරුව කියලා. කළමනාකරුව වැඩ කරන්නේ අයිතිකාරයේ යටතේ. එතකොට අයිතිකාරයේගේ අරමුණ ඉටු කරන්න තමයි ව්‍යාපාරය තුල ඉන්න කළමනාකරුවන් ඒ වගේම සේවකයන් කටයුතු කරන්නේ. එතකොට අයිතිකාරයේගේ අරමුණ ඉටු කරන්න ව්‍යාපාරයේ ඇතුලේ තියෙන සම්පත් මෙහෙයවලා ව්‍යාපාරයේ සම්පත් කොහොමද මෙහෙයවන්නේ කොහොමද පාලනය සිද්ධ වෙන්නේ සංවිධානය සිද්ධ වෙන්නේ කියලා ඒ පිළිබඳව තීරණ ගන්න පුද්ගලයාට අපි කියනවා කළමනාකරු. එතකොට ගිණුම් කටයුතු කරන්නේ ව්‍යාපාරයක් තුළ කළමනාකරුවන් ඒ වගේ තීරණ ගන්න පුද්ගලයාට අපි කියනවා කළමනාකරු. සේවකයා කියලා කියන්නේ කවුද? ව්‍යාපාරයේ තමන්ගේ කායික මානසික ශ්‍රමය යොදවන කෙනෙක්. හැබැයි කළමනාකරු කියන්නේ මතක තියාගන්න මානසික ශ්‍රමය යොදවන පුද්ගලයෙක් ව්‍යාපාරය තුල ඉන්න. එතකොට සේවකයෝ කියන්නේ තම දක්ෂතාව හා හැකියාව ප්‍රයෝජනයට ගනිමින් එයාලට පැවරිලා තියෙන වගකීම නැත්නම් කාර්ය නිසියාකාරයෙන් ඉටු කරන පුද්ගලයන්ට අපි කියනවා සේවකයෝ. හරිද? එතකොට ව්‍යාපාරයක් ගත්තාම ඕගොල්ලෝ අයිතිකරුවෝ දැකලා තියෙනවා, කළමනාකරුවෝ ඉන්නව දැකලා තියෙනවා, සේවකයෝ ඉන්නව දැකලා තියෙනවා. මේ පාර්ශව තුන තමයි අභ්‍යන්තර පරිසරයට අයිති වෙන්නේ. අපි ඊළඟට බලමු බාහිර පරිසරය කියන්නේ මොකක්ද කියලා. බාහිර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරයෙන් බාහිරව පරිබාහිරව ක්‍රියාත්මක වන පාර්ශව හා බලවේගවලට තමයි අපි බාහිර පරිසරය කියලා කියන්නේ. අභ්‍යන්තර පරිසරය කියුවේ ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වන අයට. බාහිර පරිසරය කියන්නේ ව්‍යාපාරයෙන් පිටත. එහෙමත් නැත්නම් පරිබාහිරව ක්‍රියාත්මක වන පාර්ශවයන්ට. බාහිර පරිසරයන්ට උදාහරණ තමයි එකක් ගනුදෙනුකරුවෝ. ගනුදෙනුකරුවෝ කියලා කියන්නේ අපේ ව්‍යාපාරයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්න අය. ඊළඟට තරඟකරුවෝ. මම කලින් පාඩමේදීත් කිව්වා තරඟකරුවෝ කියන්නේ අපේ ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ හා සේවා වලට සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා විකුණුම් කරන ආයතන වලට තමයි අපි තරඟකරුවෝ කියලා කියන්නේ. එතකොට අපේ තියෙන්නේ ඇඳුම් ෂොප් එකක් නම් එහා සමාන ව්‍යාපාරයක්. ඒ කියන්නේ එහා පැත්ත කඩේ තියෙන්නේ ඇඳුම් ෂොප් එකක්. එහෙනම් එහා පැත්ත කඩේ ඉන්න කෙනා අපේ තරඟකරුවෙක්. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයට සමානම ව්යාපාරයක් පවත්වාගෙන යන අයට අපි තරඟකරුවෝ කියලා කියනවා. සැපයුම්කරුවෝ කියන්නේ අපේ ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයන ආයතන වලට තමයි අපි සැපයුම්කරුවෝ කියලා කියන්නේ. දේශපාලන පරිසරය. අපි පරිසරවල් කිහිපයක් ගැන මෙතනදී කතා කරනවා බාහිර පරිසරය යටතේ. දේශපාලන පරිසරය කියලා කියන්නේ රජය. එතකොට අපේ ව්‍යාපාරයට රජය විසින් බදු සපයන විවිධ ප්‍රතිපත්ති සම්පාදනය කරලා තියෙන. එතකොට අපි මේ ප්‍රතිපත්ති වලට අනුව වැඩ කරන්න ඕනේ. අන්න ඒ පරිසරයට අපි කියනවා දේශපාලන පරිසරය. යම් රටක රජය විසින් ආර්ථික කටයුතු මෙහෙයවීමේදී අනුගමනය කරන ප්‍රතිපත්ති ඒ රටේ ව්‍යාපාර සඳහා බලපෑම් කරනවා. එතකොට අපිට ඕන පරිදි ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බෑ. ව්යාපාරයක් ලියාපදිංචි කරන්න ඕනේ. ඒකට වෙනම නීති රීති තියෙනවා. බදු ගෙවන්න ඕනේ. එතකොට විවිධ ප්‍රතිපත්ති රජය විසින් හදලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති වලට අනුකූලව තමයි අපි අපේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න ඕනේ. එහෙනම් ඒ දේශපාලන පරිසරය මම නැත්නම් රජය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ ව්‍යාපාරයට බලපෑම් කරන පාර්ශවයක්. ඊළඟට නෛතික පරිසරය. නෛතික පරිසරය කියලා කියන්නේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා දේශීය නිෂ්පාදකයන් හා ව්‍යාපාර ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා
සම්මත අනපනත් හා නීති රීති. එතකොට මේ නීති රීති සම්පාදනය කළ තියෙන්නේ රජය විසින්ම තමයි. එතකොට ඇයි නීති රීති සම්පාදනය කළ තියෙන්නේ? එකක් පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න, දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කරන්න, ඒ වගේම ව්‍යාපාර ප්‍රජාව ආරක්ෂා කරන්න. අන්න ඒ කොටස් තුන ආරක්ෂා කරන්න පනවල තියෙන නීති රීති ඇතුළත් පරිසරයට අපි කියනවා නෛතික පරිසරය. ඊළඟට අපි බලමු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන ඔන්න අර කිව්ව නීති රීති. එහෙමත් නැත්නම් අනපනත් මොනවාද? මේකෙන් දෙකක් විතර මතක තියාගත්තාම ඇති. ඔයාලට ඉස්සරහට වැදගත්ම වෙන එක තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. ඊළඟ පාඩමේදී අපි මේ පනත වැදගත් වෙන්නේ කියන එක කතා කරනවා. එතකොට තව පනතක් තමයි 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. මේ දෙක මතක තියාගන්න ඇති. තව එකක් තියෙනවා 1954 අංක 14 දරන සාප්පු හා කාර්යාල සේවක පනත. මෙන්න මේට අමතරව තව පනත් අනපනත් නීති ගොඩාක් තියෙනවා. ඒවා ඔයාලට O-level වලදී ඉගෙන ගන්න නැහැ. A-level වලදී කිහිපයක් ඉගෙන ගන්න තියෙනවා. දැනට මේ දෙකක් මතක තියාගන්න. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අනපනත්. ඊළඟට අපි බලමු මෙන්න මේ අනපනත් එහෙමත් නැත්නම් නීති රීති ක්‍රියාත්මක කරන්න බලය තියෙන තනතුරු මොනවාද? සමාගම් රෙජිස්ට්‍රාර්ට පුළුවන් මේ නීති රීති ක්‍රියාත්මක කරන්න. ඒ වගේම කම්කරු විනිශ්චය සභා, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ඒ වගේම තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී. මෙන්න මේ කියන පාර්ශවවලට පුළුවන් රජය මගින් සපයන නීති රීති ක්‍රියාත්මක කරගෙන යන්න. එතකොට මෙතන තියෙන ඒවත් මතක තියාගන්න. නීති රීති ක්‍රියාත්මක කරන පාර්ශවයන් කිහිපයක් ඕගොල්ලෝ මතක තියාගන්න. ඊළඟට අපි කතා කරමු තාක්ෂණික පරිසරය කියන්නේ මොකක්ද? බාහිර පරිසරයට අයිති වෙන තාක්ෂණික පරිසරය කියන්නේ මොකක්ද? එහෙනම් මේ තාක්ෂණික පරිසරය කියලා කියන්නේ ඉස්සර වගේ නෙවෙයි. දැන් ගොඩක් ව්‍යාපාර කටයුතු තාක්ෂණය යොදාගෙන තාක්ෂණික ක්‍රම යොදාගෙන තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ ක්‍රම හරහා ව්‍යාපාරයන් දියුණු වීම තමයි මේ තාක්ෂණික පරිසරයට අයිති වෙන්නේ. උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් අතීතයේ ඉතා සරල අත්‍යන්ත්‍ර වෙනුවට වර්තමානයේ නවීන යන්ත්‍ර සූත්‍ර පරිගණක තාක්ෂණය යොදා ගැනීම. ඉස්සර අපි අතින් කරපු වැඩ මේ වෙද්දී වර්තමානයේ වෙද්දී නවීන යන්ත්‍ර සූත්‍ර යොදාගෙන කරනවා. ඒ මොකක් නිසාද? තාක්ෂණයේ දියුණුව නිසා. තවත් උදාහරණයක් තමයි ඉස්සර අපි සාමාන්‍යයෙන් අතින් ලියලා තැපැල් හරහා යවුව ලිපි දැන් අපිට පුළුවන් ඊමේල් හරහා යවන්න නේද? අන්තර්ජාලය හරහා යවන්න. තවත් උදාහරණයක් තමයි ඉස්සර අපි අතින් ලියලිය ලොකු පොත් ගණන් ගිණුම් තැබුවා. ව්‍යාපාරවල පොත්වල ගිණුම් සටහන් කරපුවා. වර්තමානයේ වෙද්දී පුළුවන් පරිගණකය යොදාගෙන නවීකරණ තාක්ෂණ මගින් ඒවා ස්වයංක්‍රීය ක්‍රමයට සිද්ධ කරගන්න. උනෝව තමයි තාක්ෂණික පරිසරයට උදාහරණ වෙන්නේ. අපි ඊළඟට බලමු ආර්ථික පරිසරය. ආර්ථික පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරවලට බලපාන ආර්ථික සාධක ඇතුළත් වෙලා තියෙන පරිසරය. ආර්ථික සාධක කිහිපයක් අපි මේ පාඩමේදී කතා කරනවා. පළවෙනි එක තමයි පොලී අනුපාතය. පොලී අනුපාතය කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අපි බැංකු වලින් ණයක් ගනිද්දි එහෙමත් නැත්නම් අපි බැංකුවට මුදල් තැන්පත් කරාට පස්සේ බැංකුව විසින් අපිට ලබා දෙනවා යම්කිසි පොලියක් නේද? අපි බැංකුවේ මුදල් තැන්පත් කරාම අපිට පොලියක් බැංකුව විසින් ලබා දෙනවා. අපි බැංකුවෙන් ණයක් ගත්තාම අපි බැංකුවට යම්කිසි පොලියක්
ගෙවන්න වෙනවා. අන්න ඒ පොලිය ගෙවන අනුපාතයට තමයි. එහෙම නැත්නම් බැංකුව විසින් අපිට ලබා දෙන පොලි අනුපාතයට අපි කියනවා මේ පොලි අනුපාතය කියලා. එතකොට මතක තියාගන්න බැංකු තැන්පතු සඳහා පොලි අපිට ලැබෙනවා. බැංකු ණය සඳහා අපි බැංකුවට පොලි ගෙවනවා. ඒ වගේම උද්දමනය. උද්දමනය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා අලෙවි කරද්දී තීරණය වන පොදු මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම. ඒක තමයි උද්දමනය කියලා කියන්නේ. කියන්නේ රටේ තියෙන භාණ්ඩ හා සේවාවල මිල එක වතාවක් දෙවතාවක් ඉහළ යාම නෙවෙයි. අඛණ්ඩව කිහිප වතාවක්ම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා නම් අපි ඒකට කියනවා රටේ උද්දමනයක් ඇති වෙලා කියලා. එතකොට මේ උද්දමනය අනිවාර්යයෙන්ම ව්‍යාපාරවලට බලපානවා. ඒකයි ඒක ආර්ථික සාධකයක් කියලා කියන්නේ ව්‍යාපාරවලට බලපානවා. ඒ වගේම තමයි ආදායම් අනුපාතය. ආදායම් අනුපාතය කියලා කියන්නේ රටේ තියෙන ජාතික ආදායම ඒ රටේ ඉන්න ජනතාව අතර බෙදී යන ආකාරයට අපි කියනවා ආදායම් අනුපාතය. එතකොට රටක ජීවත් වෙන හැම ජනතාවටම එකම ආදායම ලැබෙන්නේ නැහැ. එයාලා කරන රැකියාව අනුව විවිධ ආදායම් ලබන අය ඉන්නවා. එතකොට අපි වසරක් අවසානයේ ජාතික ආදායම ගණනය කරලා ඒ ජාතික ආදායම රටේ ඉන්න මුළු ජනතාවකින් අපි ඒ මුළු ජනතාවට බෙදලා අපි ආදායම් අනුපාතය හොයා ගන්නවා. රටක ජාතික ආදායම එරට ජනතාව අතර බෙදී ගොස් ඇති ආකාරය තමයි ආදායම් අනුපාතය කියලා කියන්නේ. ඒ වගේම රැකියා නියුක්තිය. රැකියා නියුක්තිය කියලා කියන්නේ ළමයි රටක රැකියා අපේක්ෂාවෙන් ඉන්න සියලුම දෙනාට යාලට ගැළපෙන රැකියාවක් ලැබිලා තියෙනවා නම් අන්න අපි ඒකට කියනවා පූර්ණ රැකියා නියුක්තියක් සිද්ධ වෙලා කියලා රට තුල. ඒක තමයි රැකියා නියුක්තිය කියලා කියන්නේ. ඊළඟට ජාත්‍යන්තර සම්බන්ධතා. ජාත්‍යන්තර සම්බන්ධතාවක් කියලා කියන්නේ රටක් තවත් රටක් එක්ක පවත්වන සම්බන්ධතා නේද? එතකොට මේ වගේ සම්බන්ධතා වෙළඳ කලාප වෙළඳ ගිවිසුම් මගින් ඇති කරගන්න. ඊළඟට විදේශ විනිමය අනුපාතය. විදේශ විනිමය අනුපාතය කියන්නේ මේ වචනේ මතක තියාගන්න මේකේ තේරුම යම් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතයට තමයි විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ. ඊළඟට ඉතුරුම්. ඉතුරුම් කියලා කියන්නේ පුද්ගලයෙක් තමන්ගේ ආදායමෙන් පරිභෝජනය සඳහා වැය කරාට පස්සේ එයා ඉතුරු කරගන්න මුදල් කොටසට අපි කියනවා ඉතුරුම් කියලා. නේද? ඕනම මිනිස්සෙක් තමන්ට ලැබෙන සැලරි එකෙන් නේද ආදායමෙන් පරිභෝජනය සඳහා කියන අවශ්‍යතා ඉටු කරගත්තයින් පස්සේ යම්කිසි මුදල් ප්‍රමාණයක් ඉතුරු කරනවා නම් අන්න ඒකට අපි කියනවා ඉතුරුම් කියලා. එතකොට මේ ඉතුරුම් කියන එකත් ආර්ථික පරිසර සාධකයක් වෙනවා. එහෙනම් ආර්ථික පරිසර සාධක කිහිපයක් තියෙනවා. පොලි අනුපාතය, උද්දමනය, ආදායම් අනුපාතය, රැකියා නියුක්තිය, ජාත්‍යන්තර සම්බන්ධතා, විදේශ විනිමය අනුපාතය, ඉතුරු. මේ ටික මතක තියාගන්න. ඊළඟට අපි බලමු ගෝලීය පරිසරය. ගෝලීය පරිසරයේදී කතා කරන වැදගත්ම දේ තමයි ගෝලීයකරණය කියන වචනේ. මොකද්ද මේ ගෝලීයකරණය කියලා කියන්නේ? ලෝකයේ රටවල් අතර ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් ඇති අන්‍යෝන්‍ය බැඳීමට අපි කියනවා ගෝලීයකරණය කියලා. මෙන්න වචනේ මේ විදිහට මතක තියාගන්න. ලෝකයේ රටවල් අතර ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් ඇති අන්‍යෝන්‍ය බැඳීමට අපි ගෝලීයකරණය කියලා කියනවා. මේ ගෝලීයකරණය නිසා දේශ සීමා ඒ වගේම වෙනත් සම්පාදක වලින් තොරව ලෝකයේ රටවල් අතර අපිට ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්. අපි රටවල් අතර
ඉතා පහසුවෙන් ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කරගන්න පුළුවන් මේ ගෝලීයකරණය වීම නිසා. ඒ වගේම තමයි ගෝලීයකරණය වීම නිසා අපේ රටේ දේශීය ව්‍යාපාරවලට හිතකර බලපෑමුත් එල්ල වෙලා තියෙනවා. ඊට අමතරව අහිතකර බලපෑමුත් තියෙනවා. අපි බලමු ගෝලීයකරණය නිසා දේශීය ව්‍යාපාරවලට සිදු වෙලා තියෙන හිතකර බලපෑම් මොනවාද කියලා. පළවෙනි එක තමයි නවීන තාක්ෂණය ලබාගත හැකිවීම. දැන් හිතන්න මගේ ව්‍යාපාරයක් තියෙනවා. මම ඒ ව්‍යාපාරය අපේ රටේ ශ්‍රී ලංකාව තුලත් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව මම මගේ ව්‍යාපාරය පිට රට තවත් රටවල් දෙක තුනක ක්‍රියාත්මක කරගෙන යනවා. එතකොට මගේ ව්‍යාපාරයට ලැබෙන හිතකර බලපෑම් තමයි මට ඒ රටවල් වල තියෙන නවීන තාක්ෂණික ක්‍රම ප්‍රයෝජනයට ගන්න අවස්ථාව ලැබෙනවා නේද? මම මේ රටවලත් ව්‍යාපාර කරද්දී ලංකාවට වඩා වෙනස් ක්‍රමවලට වෙනස් යන්ත්‍ර සූත්‍ර වෙනස් තාක්ෂණයන් යොදාගෙන එයාලා ව්‍යාපාර කටයුතු කරද්දී එක රටවල ඒ රටවල් වල තියෙන නවීන තාක්ෂණයන් අපේ රටටත් අපේ රටේ මගේ ව්‍යාපාරවලට යොදා ගන්න පුළුවන්. එහෙනම් නවීන තාක්ෂණය ලබාගත හැකි වීම. තවත් හිතකර බලපෑමක් තමයි ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම. අපි පිට රටවල් එක්ක සම්බන්ධ වෙලා ව්‍යාපාර කටයුතු කරද්දී අපිට ඒ රටවල් වල තියෙන ගුණාත්මක අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. ඒකත් අපේ දේශීය ව්‍යාපාර වලට තියෙන හිතකර බලපෑම. තවත් හිතකර බලපෑමක් තමයි කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබා ගන්න පුළුවන් නේද? ඔය ගොඩක් ජපාන් චීන වගේ රටවල කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර තියෙනවා ලංකාවේ නිෂ්පාදනය කරනවට සාපේක්ෂව. එතකොට අපේ රටවල්ත් එක්ක සම්බන්ධ වෙලා ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී අපිට ඒ රටවල තියෙන යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න අවස්ථාව ලබා ගන්න පුළුවන්. තවත් හිතකර බලපෑමක් තමයි විදේශීය ප්‍රාග්ධනය රට තුළට ගලා එනවා. එතකොට මම පිටරට බිස්නස් කරනවා නම් මම මගේ නිෂ්පාදන පිටරටටත් ආනයනය කරනවා නම් හරිද? පිටරටටත් වෙළඳාම් කරනවා නම් හිතන්න ඒ රටවල තියෙන ඩොලර් අපේ රටට ලැබෙනවා. මොකද මේ මිනිස්සු අපේ රටේ තියෙන භාණ්ඩ මිලදී ගන්නවා කියලා කියන්නේ ඒ රටේ තියෙන ප්‍රාග්ධනය අපේ රටටත් ලැබෙනවා. එතකොට ඒකත් මේ ගෝලීයකරණය නිසා අපේ රටේ දේශීය ව්‍යාපාරවලට සිද්ධ වෙන හිතකර බලපෑමක්. ඒ වගේම දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශ වෙළඳපොළ ලබා ගන්න පුළුවන්. ඒක තමයි අපි මෙච්චර වෙලා කතා කරේ. අපේ රටේ භාණ්ඩ හා සේවා විදේශ වෙළඳපොළ තුලත් විකුණන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ ගෝලීයකරණය වීම නිසා. ඊළඟට අපි බලමු තියෙන අහිතකර බලපෑම් මොනවාද කියලා. පළවෙනි එක තමයි දැඩි තරඟකාරීත්වයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ගොඩක් දේශීය ව්‍යාපාර පිටරටත් එක්ක සම්බන්ධ වෙලා වෙළඳ කටයුතු කරන්න උත්සාහ දරනවා. එතකොට දේශීය ව්‍යාපාරකරුවන් අතර දැඩි තරඟයක් ඇති වෙනවා. ඒ වගේම තමයි දේශීය පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදී යනවා. දැන් නම් වර්තමානයේ ගොඩක් එක දකින්න ලැබෙනව සුලභව. මොකද ගොඩක් උගත් පිරිස් විදේශයට යනවා. යාළගේ ශ්‍රමය විදේශයට සපයනවා නේද? ඒ කියන්නේ රැකියාව සඳහා විදේශගත වෙනවා. ඒකෙන් වෙන්නේ මොකක්ද? අපේ රටේ පුහුණු ශ්‍රමය විදේශීය රටවලට යන එක. එතකොට ඒක අපේ රටට අහිතකර බලපෑමක්. ඒ වගේම තමයි දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වීම. ඒ කියන්නේ ඔය හැම බිස්නස් එකකටම ලංකාවේ තියෙන දේශීය හැම ව්‍යාපාරයකටම බෑ විදේශ වෙළඳපොළත් එක්ක වෙළඳාම් කරන්න. එතකොට විදේශ වෙළඳපොළ අපේ රටේ දේශීය නිෂ්පාදන සඳහා ව්‍යාපාර සඳහා සම්බන්ධ වෙද්දී
ලංකාව තුළ තියෙන සුළු පරිමාණ ව්‍යාපාරවලට මොකක්ද වෙන්නේ? හැකියාව නැති නිසා විදේශ රටවල් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව නැති නිසා ඒ ව්‍යාපාරවල පැවැත්ම ස්ථාවර වෙනවා. කියන්නේ දිගුකාලීන ව්‍යාපාර පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒ වගේම තමයි දේශීය සංස්කෘතියේ අයහපත් වෙනස්කම් ඇතිවීම. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? දැන් හිතන්න ඇඳුම් මම උදාහරණයක් විදිහට ගන්නවා ඇඳුම් බිස්නස් එකක්. හරිද? එතකොට විදේශ වෙළඳපොලේ අපි එක්ක සම්බන්ධ වෙලා අපි ඇඳුම් ව්‍යාපාරයක් පවත්වගෙන යනවා නම් අනිවාර්යයෙන්ම ඒ රටවල තියෙන ඩිසයින් ඇඳුම් ඩිසයින් අපේ ලංකාවේ ව්‍යාපාර තුළ වෙනදාම් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ අර ගෝලීයකරණයේ හේතුවෙන්. ඒකෙන් මොකක්ද වෙන්නේ? අපේ රටේ තියෙන සංස්කෘතියට අයහපත් බලපෑමක් සිද්ධ වෙනවා. මොකද ඒ රටවල තියෙන හැම ෆැෂන් එකක්ම අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒවා එවැනි ඇඳුම් අපේ රට තුළ වෙනදාම් කිරීම තුළින් අපේ දේශීය සංස්කෘතියට තමයි අයහපත් බලපෑමක් ඇති වෙන්නේ. ඔන්න ඔය කියන වගේ අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන් ගෝලීයකරණය නිසා. කොහොම නමුත් හිතකර බලපෑම් වගේම හිතකර බලපෑම් තියෙනවා මේ ගෝලීයකරණය. ඔයාලා ඒ දෙකම මතක තියාගන්න, කිහිපයක් මතක තියාගන්න. මොකද අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට මේක අහන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන ෂදුවත විශ්ලේෂණය. ෂදුවත විශ්ලේෂණය කියලා කියන්නේ අපි මේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරන්න යොදා ගන්න විශ්ලේෂණයට. මේක ෂ කියලා කියන්නේ ශක්තියෙන්, දු කියලා කියන්නේ දුර්වලතා, ඊළඟට අ කියලා කියන අවස්ථා, ත කියලා කියන්නේ තර්ජනයක තමයි ඔය ෂදුවත විශ්ලේෂණය කියලා කියන්නේ. ෂදුවත විශ්ලේෂණයේදී තමයි ශක්තියන් සහ දුර්වලතා අපි කතා කරන්නේ අභ්‍යන්තර පරිසරයේ යටතේ. අවස්ථා තර්ජන තමයි බාහිර පරිසරයේ යටතේ කතා කරන්නේ. එතකොට මම මේ බෙදලා තියෙන විදියට ඔයාලා මතක තියාගන්න. ශක්තියන් දුර්වලතා ඇති වෙන්නේ අභ්‍යන්තර පරිසරයට, අවස්ථා සහ තර්ජන ඇති වෙන්නේ බාහිර පරිසරයට. දැන් අපි බලමු මොනවාද ශක්තියන් සහ දුර්වලතා කියලා. ව්‍යාපාරයක් තුළ දකින්න ලැබෙන ශක්තියක් තමයි ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම. මම කලින් කිව්වා ප්‍රාග්ධනය සපයන්නේ අයිතිකරු. එතකොට අයිතිකරු විසින් ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් සපයනවා නම් ඒක ව්‍යාපාරයට තියෙන ශක්තියක්. කළමනාකරුවන්ගේ අත්දැකීම්. මම කිව්වා ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු පිළිබඳව තීරණ ගන්න පුද්ගලයා තමයි කළමනාකරුවන් කියලා කියන්නේ. එතකොට එයාලා සතුව තියෙන අත්දැකීම් අපි ව්‍යාපාරයට ශක්තියක් වෙනවා. ඒ වගේම තමයි සේවකයන්ගේ විශේෂිත දැනුම හා කැපවීම. එතකොට අපි කිව්වා අභ්‍යන්තර පරිසරයට අයිති වෙන තවත් සාධකයක් තමයි සේවකයෝ කියලා කියන්නේ. එතකොට ඒ සේවකයන් සතුව තියෙන දැනුම අනිවාර්යයෙන්ම අපේ ව්‍යාපාරයට ශක්තියක් වෙනවා. ඒ වගේම තමයි සුවිශේෂී නිෂ්පාදන ක්‍රම. හිතන්න අපේ ව්‍යාපාරයේ අපේ තරගකරුවන්ට වඩා අපේ ව්‍යාපාරය තුළ විශේෂ නිෂ්පාදන ක්‍රමයක් අනුගමනය කරනවා නම් අනිවාර්යයෙන් මේක අපේ ව්‍යාපාරයේ ශක්තියක් වෙනවා. ඊළඟට දුර්වලතා. මෙතනදි මම තව දෙයක් කියන්නම්. මම කිව්වා මේ ශක්තිය සහ දුර්වලතා අයිති වෙන්නේ අභ්‍යන්තර පරිසරයට. අභ්‍යන්තර පරිසරයේ ඉන්නේ කවුද? අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ. එතකොට මේ පාර්ශ්ව තුනට අදාළව තමයි අපි ශක්තියන් හා දුර්වලතා කතා කරන්නේ. දැන් බලන්න පළවෙනි එකේදී අපි කතා කරා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම. ප්‍රාග්ධනය සපයන්නේ කවුද? අයිතිකරු. එහෙනම් අයිතිකරු සතු ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම නිසා තමයි ඒක ශක්තියක් උනේ. එහෙනම් අයිතිකරු කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරයට අයිති සාධකයක්. එයා සතුව තියෙන ශක්තියක් තමයි
ප්‍රාග්ධනය කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරා කළමනාකරුවන්ගේ අත්දැකීම්. එතකොට කළමනාකරුව කියන්නේත් අභ්‍යන්තර පරිසරයේ ඉන්න කෙනෙක්. සේවකයන්ගේ විශේෂිත දැනුම. එතකොට සේවකයෝ කියලා කියන්නේත් අභ්‍යන්තර පරිසරයේ ඉන්න කෙනෙක්. එහෙනම් මේ ශක්තියන් සහ දුර්වලතා කියලා අපි කතා කරන්නේ අයිතිකරුවෝ, කළමනාකරුවෝ සහ සේවකයන්ට අදාළ දේවල්. දුර්වලතාවයක් තමයි ළමයි අයිතිකරුගේ මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නොවීම. හිතන්න ව්‍යාපාරය ආරම්භ කරයින් පස්සේ ඒක දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න තරම් ප්‍රාග්ධනයක් මූල්‍ය ශක්තියක් අයිතිකරු ගාව නැති වුණොත් ඒක ව්‍යාපාරයට බලපාන දුර්වලතාවයක් වෙනවා. පුහුණු සේවකයන්ගේ හිඟය. හරිද? පුහුණු සේවකයන්ගේ හිඟය ව්‍යාපාරයේ දුර්වලතාවයක් වෙනවා. ඒ වගේම තාක්ෂණික දැනුම යාවත් කාලින් නොවීම. එතකොට ගොඩක් ව්‍යාපාරවල ඔය සමහර පුද්ගලයන්ට තාක්ෂණයත් එක්ක අන්තර්ජාලයත් එක්ක වැඩ කරන්න දැනුමක් නැහැ. අන්න එහෙම වුණොත් ඒකත් ව්‍යාපාර සතුව තියෙන දුර්වලතාවයක් වෙනවා. සේවකයන්ගේ අයහපත් ආකල්ප. හරිද? සමහර සේවකයෝ දැන් ව්‍යාපාරයක් වුණත් ගත්තාම ආයතනයක් වුණත් ගත්තාම ඒකේ වැඩ කරන සේවකයෝ අතර විවිධ මතභේද ඇති වෙන්න පුළුවන්, ගැටුම් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවලුත් ව්‍යාපාරයේ තියෙන දුර්වලතාවයක් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ අවස්ථා සහ තර්ජන. එතකොට මේ අවස්ථා සහ තර්ජන ඇති වෙන්නේ කොහෙන්ද? බාහිර පරිසරයෙන්. ඒක මතක තියාගන්න හොඳට. ශක්තියින් දුර්වලතා ඇති වෙන්නේ අභ්‍යන්තර පරිසරයෙන්. අවස්ථා සහ තර්ජන ඇති වෙන්නේ බාහිර පරිසරය තුලින්. ව්‍යාපාරයට ඇති වෙන අවස්ථාවක් තමයි පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් වීම. එතකොට මේ ජීවන රටාවට සරිලන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි රජය විසින් අඩු පොලී ණය ක්‍රම හඳුන්වා දීම. අඩු පොලී ණය ක්‍රම. මෙතන පොලී කියන වචනේ තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරවලට පුළුවන් ව්‍යාපාරික ණය ලබා ගන්න. එතකොට පොලිය අඩුවෙන් ණයක් රජය විසින් හඳුන්වා දුන්නොත් ඒක ව්‍යාපාරයට අවස්ථාවක් වෙනවා. මොකද ව්‍යාපාරය ලබා ගන්න ණය සඳහා ගෙවන්න ඕන පොලිය අඩු නිසා. ව්‍යාපාර සඳහා බදු සහන ලබා දීම. එතකොට රජය විසින් සමහර අවස්ථාවලදී බදු සහන ලබා දෙනවා. කියන්නේ අපි බදු ගෙවන අනුපාතය අඩු කරනවා. එහෙමත් නැත්නම් සමහර බදු කපා හරිනවා. අන්න ඒ වගේ බදු සහන ව්‍යාපාරවලට ලබා දීම අවස්ථාවක් වෙනවා. ඒක කරන්නේ කවුද? බාහිර පරිසරය. එතකොට බදු සහන ලබා දෙන්නේ බාහිර පරිසරයේ ඉන්න රජය විසින්. ඊළඟට නව නගර නිර්මාණය. නව නගර නිර්මාණය සිදු කිරීමත් කරන්නේ රජය විසින්. එතකොට නව නගර නිර්මාණය කරොත් ඒකත් ව්‍යාපාර සඳහා අවස්ථාවක් වෙනවා. ඒක කොහොමද අවස්ථාවක් වෙන්නේ කියලා කියන්න බලන්න. හිතන්න දැන් කොළඹ නගරයේ මගේ ව්‍යාපාරයක් තියෙනවා. එතකොට තවත් නගරයක් බිහි කරොත් රජය විසින් තවත් නගරයක් කොළඹට ආසන්නයේ නිර්මාණය කරොත් මට පුළුවන් මගේ ව්‍යාපාරය ඒ නව නගරය තුලත් පිහිටුවන්නේ. කියන්නේ තවත් බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න පුළුවන්. ඒකෙන් මොකද වෙන්නේ? මගේ ව්‍යාපාරය තවත් පුළුල් වෙනවා. දියුණු කරගන්න පුළුවන්. ඒ නිසායි නව නගර නිර්මාණය ව්‍යාපාරයට අවස්ථාවක් වෙන්නේ. ඊළඟට අපි බලමු තර්ජන. ජාත්‍යන්තර වෙළඳ සම්බාධක පැනවීම. එතකොට සමහර වෙලාවට පිටරටවල් මගින් වෙළඳ සම්බාධක පනවන. ඒ කියන්නේ කියනවා මේ රටට විදේශ භාණ්ඩ ගේන එක තහනම් කරන. ඒ කියන්නේ විදේශ වෙළඳාම තහනම් කරනවා. එහෙමත් නැත්නම් මෙන්න මේ කියන භාණ්ඩ වෙනත් රටවලින් ගේන්න බෑ කියලා තහනම් පනවනවා. ඒවට තමයි අපි කියන්නේ සම්බාධක පනවන. එහෙම සම්බාධක පනවල තියෙන රටවලට අපිට භාණ්ඩ විකුණන්න බෑ. එතකොට ඒක තර්ජනයක් වෙනවා. තරඟකරුවන් බිහිවීම. ඒක නම් නවත්තන්න බැරි දෙයක්. අපේ ව්‍යාපාරවලට සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා විකුණන ආයතන දිගින් දිගටම ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක අපිට තර්ජනයක් වෙනවා.
ඒ වගේම තමයි ස්වභාවික ආපදා. ඒකත් අපිට නවත්තන්නම බැරි තර්ජනයක්. දැන් පහුගිය දවස්වල දිට්ව වගේ ස්වභාවික ආපදා හේතුවෙන් ව්‍යාපාර විනාශ වෙලා ගියා. එතකොට ඒවා ව්‍යාපාර වලට තියෙන තර්ජනයක්. අපිට ඒවා වළක්වන්න බෑ. ඒ තර්ජන ඇති වෙන්නේ කොහෙන්ද? ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය තුලින්ද? නෑ. බාහිර පරිසරයෙන් තමයි මෙන්න මේ කියන තර්ජන ඇති වෙන්නේ. තවත් තර්ජනයක් තමයි නව තාක්ෂණ ක්‍රම සඳහා අනුගත වීම දුෂ්කර වීම. කලිනොත් අපි ඒක දුර්වලතාවයක් විදිහට කතා කරා. ඒ කියන්නේ එන්න තාක්ෂණික ක්‍රම අලුත් වෙද්දී හැමෝටම බෑ ඒ තාක්ෂණික ක්‍රමවලට හුරු වෙන්න. එතකොට ඒකත් ව්‍යාපාරවලට ඇති වෙන තර්ජනයක් වෙනවා. එතකොට මතක තියාගන්න මේ අවස්ථා සහ තර්ජනවලිනුත් කිහිපයක් ඕගොල්ලෝ මතක තියාගන්න. මේ පාඩමේදී කතා කරන්න තියෙන්නේ මෙච්චරයි. මං හිතන්නේ ඔයාලට මේ පාඩම පිළිබඳ දල අදහසක් හෝ ලැබෙන්න ඇති. මම මේ පාඩම ඉතා කෙටියෙන් කරගෙන ගියේ දිග වීඩියෝ එකක් ගේන්නේ නැතුව. මොකද විභාගයට මේ තියරි පාඩම ඔයාලගේ පෙළපොත අධ්‍යයනය කරලා ඔයාලට තේරුම්ගෙන ඒ සඳහා පිළිතුරු සපයන්න පුළුවන්. ඉදිරියේදී ඔයාලට ගණන් හදන කොටස් තියෙනවා. එතකොට ඒව තමයි වැඩිපුර අවධානයක් යොමු කරන්න ඕනේ. මේ කොටස් අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු දේවල්. මොකද මේවල තියෙන නිර්වචන ඔයාලා ඒ විදිහටම ලියන්න ඕන. නැත්තම් අඩුම තරමේ ඒහා සමානව යන නිර්වචනයක් හරි ලියන්න ඕන. ඒ හින්දා මේ තියරි පාඩම් දෙක තුන අනිවාර්යයෙන්ම පාඩම් කළ යුතු පාඩම්. මොන හරි මේ පාඩම ගැන ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි කරන්නම්. 10 ශ්‍රේණියේ තවත් පාඩම් කිහිපයක්ම ඉතුරු වෙලා තියෙනවා. ඉස්සරහ වීඩියෝස් වලදී මම ඒ පාඩනුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකන් මාත් එක්ක රැඳී සිටින්න. අදට මේ පාඩම අවසන්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.